Hello everyone. ඉතින් මේකප් කරපු ෆේස් එකක් නෙමෙයි මේ තියෙන්නේ. අද මම කරපු දේ ඔයාලට කියන්නම්. ඉතින් මම සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්නකොට ගොඩක් කළු කෙනෙක්. අනිත් එක තමයි නිතරම අවුවට පිච්චෙනවා හැම. ඉතින් මම අද කරපු මේ මෙහිට ආවට පස්සේ නම් ලංකාවේ තරම් රස්නයක් නැහැ. ඉතින් නමුත් ඇත්තටම මම වයිටනින් ක්‍රීම්ස් පාවිච්චි කරන්නේ නැහැ. මට හර්බල් ස්කින් කෙයාර් මැනුෆැක්චරර් කෙනෙක් මම අවුරුදු 6ක් තිස්සේම අපි ගොඩක් හර්බල් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් අපි එක්ස්පෝර්ට් විතරයි කරන්නේ. ඉතින් ඒ වුණාට පාවිච්චි කරනවා අපි ලැක්ටික් ඇසිඩ් එක. හර්බල් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වලට අපි පාවිච්චි කරනවා හර්බල් හොඳ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් non chemical මේ non harsh chemical ස්කින් කෙයාර් හදනකොට අපි පාවිච්චි කරනවා ලැක්ටික් ඇසිඩ් එක දානවා. ඉතින් එතකොට මූණ සුදු වෙනවා නිකන් අර දිලිසෙන ගතියක් එනවා හැමත පෝෂණයක් එනවා මේ වගේ දේවල් ලැක්ටික් ඇසිඩ් එකෙන් මේ සමේ රැලි ගතිය නැති කරනවා කොලෙජන් ප්‍රොඩක්ෂන් එකට හොඳ සපෝට් එකක් එනවා. ඉතින් මම ඔයාලට කියන්න ආවේ මම අද කරපු දෙයක් ගැන. ඉතින් මොකද කියලා කිව්වොත් එහෙම මම විනා නාන්න කලින් මං කොණ්ඩෙට දැම්ම හර්බල් පැක් එකක්. ඊට පස්සේ කොණ්ඩේ ඒක දාලා මම ඒක කවර් කරලා ඒක පැයක් විතර තියන්න ඕනේ. එතකොට තමයි කොණ්ඩෙට ගොඩක් හොඳ. ඉතින් මගේ නම් තියෙන මම හැමදාම මම තියාගන්න කැමති ෂෝට් හෙයා එකක්. නම ෂෝට් වුණාට මම හරි කැමති ඒක හරි නරිෂ් විදියට ෂෝට් හෙයා එක නරිෂ් විදියට තියන මම කොණ්ඩේ කපලා මේ ගානට වගේ තියාගන්න කැමති කෙනෙක් හැමදාම. මම ඒක දැන් පුරුදු වෙලා. ඉතින් මම කතා කරන්න ආවේ ස්කින් එක ගැන. ඉතින් මම ගොඩක් කළු කෙනෙක් කියලා කිව්වනේ. නමුත් දැන් මම මෙහාට ආවට පස්සේ මම ලැක්ටික් ඇසිඩ් එක තියෙන කිසිම ක්‍රීම් එකක් පාවිච්චි කරන්නේ නැහැ මූණට. මොකද ලංකාවේ ඉන්නකොට ඔයිලි ස්කින් එකක් තිබ්බ මට මගේ ෆේස් එක මෙහි ආවට පස්සේ ඩ්‍රයි ස්කින් එකක් වෙලා දැන් තියෙන්නේ. ඉතින් ඔයාලට පේන තියෙන මේ සමහර ඩොට්ස් වගේ තියෙනවා. මේවා කිසිම ක්‍රීම් එකකට යන්නේ නැහැ. මේවා ડોක්ටර් කෙනෙක් හරි කවුරු කාට හරි කෙනෙක්ට ස්කින් සම්බන්ධව ඉන්න කෙනෙකුට පෙන්නලා මේවා අර කාලෙන් කාලෙට එනවා. මේක අවුරුද්දකට සැරයක් වගේ මෙන්න මේ දේවල් අර පුච්චන්න මේ පිච්චුවාම ඒක යනවා. එහෙම එක මේවා කිසිම ක්‍රීම් එකකට යන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඉස්සර නොදන්න කාලේ සන්ස්ක්‍රීන් ගන්න නැතුව ගොඩාක් අවුවට නිරාවරණය වුණේ වගේ ප්‍රතිඵල තමයි ඒවා. ඉතින් ඒවා යවන්න පුච්චන්න ඕනේ. ඉතින් මේ තමයි ස්කින් එක ගත්තාම දැන් මගේ ගොඩක් සුදු වෙලා තියෙනවා. ඉතින් මං හිටපු ගානට සාපේක්ෂව ගොඩක් සුදු වෙලා තියෙනවා. මුකුත් ගාලා නෙමෙයි. හැබැයි ගොඩාක් එතකොට ඩෙටොක්ස් ටී එකක්. එතකොට ෆෘට් ජූස්, ෆ්‍රෙෂ් ෆෘට් වලින් හදන ෆෘට් ජූස්, ස්මූදීත් ඔය වගේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් දැන් අද මම කරපු දේ තමයි යෝගට් වලට කහකුරු ටිකක් දාලා මේ ඉස්සෙල්ලා මුලින්ම මූණ මේ මගේ දැන්ට තියෙන ක්ලෙන්සර් එකට කොෆි දාලා මම ස්ක්‍රබ් කරා. ඊට පස්සේ කොෆි පවුඩර් එක දාලා ස්ක්‍රබ් කරා. ඇස් වටේ නම් හරි අඩුවෙන් මම ස්ක්‍රබ් කරන්න කියන ඇස් වටේ නම් මේ ඉතින් ස්ක්‍රබ් එක ඊට පස්සේ ඒක අයින් කරලා ඊට පස්සේ ස්ක්‍රබ් එක හොදලා දාලා යෝගට් වලට කහ කුඩුයි තව කෝපි කුඩු චුට්ටකුයි දාලා පැක් එක පැයක් විතරම තිබ්බා. මොකද මගේ හෙයා මාස්ක් එකත් මට පැයක් විතර තියන්න ඕන හින්දා ඒ කාලෙම මට නිකන් බලාගෙන ඉන්න වෙලාව මූණටත් මම ෆේස් පැක් එක දැම්ම යෝගටුයි කහ කුඩුයි කොෆි පවුඩර් එකයි. කොෆි පවුඩර් ගොඩාක් අඩුවෙන් දැම්මේ. කහත් ගොඩාක් අඩුවෙන් දැම්මේ. මොකද මේවා ගුණාත්මක දේවල් වුණත් හරි අඩුවෙන් පාවිච්චි කරන්න ඕන දේවල් තියෙනවා. ඉතින් කහ කුඩුත් ගොඩාක් අඩුවෙන් දැම්මේ. යෝගට් එක ඊට පස්සේ හරිම මේ සීතලයි මූණට. යෝගට් එක මුළු මේ මූණට ඇප්ලයි කරා. ඇප්ලයි කරලා ඊට පස්සේ මම නෑවා. ඉතින් නාලා ඊට පස්සේ නයිසිනමයිඩ් ටෝන එකක් තමයි මම ගන්නෙ. ඒක ගෑවට පස්සේ බලන්න මූණේ තියෙන ඩල් ගතිය ගිහිල්ලා හොඳට තියෙනවා. ඉතින් බොරුවට ලොකු ගණන් දැන් මට ඇත්තටම කිසිම දෙයක් මම ලංකාවේ ප්‍රොමෝට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම එක්ස්පෝර්ට් මාකට් එකට ගිය කෙනෙක්. මම ඇත්තටම එක්ස්පෝර්ට් මාකට් එකට තමයි නැචරල් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් and මගේ තව අනිත් නිෂ්පාදන දෙන්නේ.
ඉතින් මම කිව්වේ මේවා මේ බොරුවට අපි ළඟම තියෙන දේවල් ඇත්තටම ගෙදරම තියෙන දේවල් මේ දේවල්. ඉතින් මේ දේවල් ඇත්තටම පාවිච්චි කරගන්න බොරුවට ඊට පස්සේ මම අන්තිමටම මම මොයිස්චරයිසර් එකක් මේ ගෑවම උනේ ටෝන කරාට පස්සේ ඉතින් මුණ හොඳ ලස්සනට තියෙනවා. ඉතින් මුණ ඇත්තටම අර සමහර මම දැක්කා කට්ටිය වීඩියෝස් කරනකොට පිටරට වුණත් අර මූණවල් ගොඩක් දිලිසෙනවා. ඒක නම් එයාලා දිලිසෙන්න මොන හරි ගාලක් දන්නේ. නමුත් මේ ඒ ගතිය ඇවිල්ලා තියෙනවා. ඉතින් හැම කෙනාගේම ස්කින් එක ඔය නළුවන්ගේ නිලියන්ගේ උනත් ගත්තත් මේ රටවල ඉන්න අයගේ උනත් ස්කින් එක ඉතින් මේ අපේ මේ තියනවා වගේම තමයි. එයාලා මේ ඊට පස්සේ එතනින් එහාට මේ මේකප් වලින් තමයි එයාලා එන්හෑන්ස් වෙලා එන්නේ. ඉතින් තමන් ගෙදරම කරගන්න ගොඩාක් දේවල් ඇත්තටම ඕන තරම් ඇඟට ගෙදරින් ඇඟට ගුණදායක දේවල් ගන්න. එතකොට ඇඟ ඇතුලේ සමට අවශ්‍ය පෝෂණය ඇඟ ඇතුලෙන් දෙන්න. ඒකෙන් ඇඟත් නිරෝගී වෙනවා. ඉතින් එළියෙන් තියෙන දේවල් පාවිච්චි කරන්න බොරුවට ලොකු ගණන් දැන් අපේ ප්‍රොඩක්ට්ස් උනත් අපි මේ ලොකු ගණන් වලට අපි අලෙවි කරන්නේ. අපිට වඩා ලොකු ගණන් වලට වෙන රටවල අලෙවි වෙන්නේ. ඉතින් හැමෝටම මොකද ඒ ප්‍රොඩක්ට්ස් නම් ඇත්තටම දැන් ගෝට් මිල්ක් එකෙන් සීරම් එකක් යනවා ෆේස් සීරම් එකක් ගෝට් මිල්ක් ඇන්ඩ් පොමග්‍රනේට් කියලා. ඉතින් ඒවා ඇත්තටම මිනිස්සුන්ට ප්‍රායෝගිකව ගෙදර හදාගන්න හරි අමාරුයි. ඒවට යම්කිසි ලොකු දැනුමකුයි තාක්ෂණයකුයි අවශ්‍යයි. ඉතින් ඒව නේ මම කියන්නේ මේ ගෙදර සාමාන්‍ය කරගන්න පුළුවන් දේවල් ටික කරගන්න මේ වගේ.